රුපියල් 12,20,000ක් වටිනා ඇමරිකානු ඩොලර් 4,000ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානය තුලදී සොරාගත් චීන ජාතිකයෙකු අද දින කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ. 54 හැවිරිදි මොහු මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය. යානයේ ගමන්ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමරිකානු කතෝලික පූජකවරයෙකු ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොයුරාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇයට පරිත්‍යාග කිරීමට මෙම ඇමරිකානු ඩොලර් 4,000ක මුදල රැගෙන විත් තිබේ. මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසුව මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල මෙම චීන ජාතිකයා විසින් සොරකම් කරගෙන තිබේ. මේ බැව් ගුවන් යානයේ සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු ඔවුන් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයාව අත්අඩංගුවටගෙන තිබේ.